ඉතින් මේ බොරු අනාවැකි කියන ලංකාවට එකයි කිව්වොත් බොරු වික්‍රමාරච්චි වෙද මහත්තයා ඔන්න ඊයේ දිනේ වෙච්ච සිද්ධියක් ඒ ගැන කලින් කියලා තියෙනවා. මේ වෙද මහත්තයා මේ අනාවැකිය කියන්නේ 2025 සැප්තැම්බර් 22 වෙනිදා. සැප්තැම්බර් මාසේ 22 වෙනිදා තමයි මේ අනාවැකිය කියන්නේ. බස් එක ප්‍රපාතයට යන්න ගිහිල්ලා එතන පස් අර බැම්මක් ගැට්ටක් වගේ තිබිලා ඒක නිසා බේරෙනවා. පිලිපීනයේ ආසන්නව භූකම්පනයක් සිදු වෙලා තියෙනවා ඊයේ දිනේදී. ඉතින් ඒ ගැනත් වික්‍රමාරච්චි මහත්තයා කලින් වීඩියෝ එක සඳහන් කරලා තියෙනවා. වෙල්කම් ටු මිලානෝ ශ්‍රී ව්ලොග්ස්. ආදරෙන් පිළිගන්නවා YouTube channel එකට. ඔන්න බොරු අනාවැකි කියන මිනිස්සුන්ව මුලා කරන වෙද මහත්තයා වික්‍රමාරච්චි වෙද මහත්තයා ගැන අලුත් කතාවක් කියන්න ආවේ. දැන් ගොඩ දෙනෙට හිතෙනවා ඇති මම වික්‍රමාරච්චි වෙද මහත්තයා මුල් කරගෙන සමහරක් වීඩියෝස් කරනකොට කඩේ යනවද කියන බවක් දැනෙනවා ඇති. ඒ ගැන මම ඉදිරියේදී අනිවාර්යෙන් වීඩියෝ එකක් කරනවා. මෙහෙම